ටේබල් කියන ඔප්ෂන් එකෙන් අපිට කැමති විදිහට ටේබල් එකක් ඕගනයිස් කරගන්න පුළුවන්. කලර්ස් වෙනස් කරන්න පුළුවන්. පික්චර්ස් කියන එකෙන් ඔයාලා කම්පියුටර් එකේ තියෙන පික්චර් එකක් අපිට මේකට දාගන්න පුළුවන්. ෂේප්ස් තියෙනවා එකේ. chart කියන එක අපිට pie chart, bar chart ඕන එකක් දාන්න පුළුවන්. ලින්ක් කියන එකෙන් අපිට හයිපර් ලින්ක් කරගන්න පුළුවන්. මොකක් හරි එකක් ලින්ක් එක ටච් කරාම ඒක වෙන එකට මේ ඕපන් වෙන එකක්. එතකොට ඇක්ෂන් කියන එකේදී වෙන්නේ අපිට මොකක් හරි එකක් සිලෙක්ට් කරලා ඒකට ඇක්ෂන් ඔප්ෂන් එක දැම්මහම අපිට පුළුවන් ඒක ඊළඟ පේජ් එකට යන්න. එමන් නැතිනම් කලින් පේජ් එකට යන්න. මේ විදිහට අපිට නිකන් ටෙක්ස්ට් බොක්ස් එකේදී අපිට ඒක සිලෙක්ට් කරාම අපිට ඒකේ වචන ටයිප් කරන්න පුළුවන්. අවශ්‍ය දේක් ටයිප් කරගන්න පුළුවන්. header and footer එකේ මේ පේජ් එකේ ඉහළ පහළ දෙකේ අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. date එක, time එක, ඒ වගේ දේවල්, number එක එහෙම දාගන්න පුළුවන්. word art කියන එකෙනෙත් වෙන්නේ අපිට මේ එක සිලෙක්ට් කරාම අපිට මොනවා හරි ටයිප් කරගන්න පුළුවන්. symbol කියන එකේ එක එක වර්ගයේ ඒවා තියෙනවා. ඒක ඉන්සර්ට් දීලා ඇප්ලයි කරාම ඒකත් හරියනවා. ඉතින් ඔයාලට මේ වගේ තව වීඩියෝස් ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.